හෙල්ලෝ ගයිස් ඉතින් අද අපි කතා කරමු මොනද මේ WhatsApp එකට ආපු අලුත්ම අප්ඩේටස් ටික කියලා. ඉතින් වීඩියෝට යන්න කලින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all press කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකකින් බලමු මොනද මේ WhatsApp එකට ආපු අප්ඩේට් එක කියලා. දැන් අපි කතා කරමු WhatsApp එකට ආපු පළවෙනි අප්ඩේට් එක මොකක්ද කියලා. තියෙන WhatsApp එකට පළවෙනි අප්ඩේට් එක තමයි chat theme කියන්නේ. ඉතින් මොකක්ද මේ chat theme කියන්නේ? තියෙන chat theme කියන්නේ ඔයාලා chat කරන කෙනාගේ wallpaper එක සහ ඔයා chat කරන කාලයක වෙනස් කරන්න පුළුවන් විදිහේ අප්ඩේට් එකක්. ඉතින් අපි දැන් බලමු මේ chat theme එක ඔයාගේ WhatsApp එකේ chat කොහොමද හරියටම apply කරන්න කියලා. ඉතින් යාළුවනේ මුලින්ම ඔයාගේ chat එක open කරගන්න. chat එක open කරගත්තාන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් උඩින්ම ඩොට් තුනක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තාන් පස්සේ අපිට පහළින් බලා ගන්න පුළුවන් chat theme කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරගන්න. ඉතින් මේක ක්ලික් කරගත්තාන් පස්සේ අපිට මෙන්න මේ විදිහට WhatsApp එකේ තියෙන chat theme අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේක උඩින්ම තියෙන WhatsApp එකේ chat එකේ කලර් එක වෙනස් කරන්න සහ පහළින් තියෙන WhatsApp chat එකේ wallpaper එක වෙනස් කරන්න. අපි දැන් බලමු කොහොමද මේ වගේ chat theme එකක් ඔයාගේ WhatsApp chat එකට apply කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන කියන WhatsApp chat theme එක click කරගන්න. click කරගත්තාන් පස්සේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට එනවා. ඉතින් මේ ඉන්ටර්ෆේස් එක උඩින් බලා ගන්න පුළුවන් පොඩි ටික් මාක් එකක්. ඉතින් මේ ටික් මාක් එක click කරලා පස්සේ set theme කියන පොඩි message එකක් එනවා. ඉතින් මේ set theme දුන්නාන් පස්සේ පුළුවන් ඔයාලට මේ WhatsApp chat theme එක ඔයාගේ WhatsApp chat එකට apply කරගන්න. අපි දැන් බලමු WhatsApp එකේ දෙවෙනි අප්ඩේට් එක මොකක්ද කියලා. WhatsApp එකේ දෙවෙනි අප්ඩේට් එක තමයි camera effect කියන අප්ඩේට් එක. ඉතින් මේ camera effect කියන අප්ඩේට් එක වෙන්නේ ඔයා කාට හරි වීඩියෝ කෝල් එකක් ගද්දී ඔයාලට හැකියාව තියෙන විවිධ ආකාර effect use කරන්න. ඊළඟ මේක තමයි WhatsApp එකෙන් දීපු දෙවෙනි අප්ඩේට් එක. අපි දැන් බලමු camera effect කියන අප්ඩේට් එක කොහොමද ඔයාගේ WhatsApp එකට apply කරගන්න කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් WhatsApp එකේ එහා කැලේ තියෙන ඩොට් තුනක්. ඉතින් මේ ඩොට් තුන ක්ලික් කරගන්න. ඩොට් තුන ක්ලික් කරගත්තාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහළින් setting කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ setting කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් privacy කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ privacy කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඉතින් අපිට පහළට ගියන් පස්සේ බලා ගන්න පුළුවන් allow camera effect කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඊළඟ මේක තමයි WhatsApp එකේ දීලා තියෙන දෙවෙනි අප්ඩේට් එක. ඉතින් ඔයාලට බලන්න ක්ලික් කරගන්න. ඉතින් ක්ලික් කරගත්තාන් පස්සේ අපෙන් අහනවා මේක කන්ටිනියු කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේක කන්ටිනියු කරන්න. ඉතින් කන්ටිනියු කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් allow camera effect කියන එක ඇක්ටිව් වෙලා තියෙනවා. ඊළඟ මෙන්න මේ විදිහට තමයි allow camera effect කියන ඔප්ෂන් එක ඇක්ටිව් කරගන්නේ. ඉතින් ඊළඟ මෙන්න මේ ටික තමයි WhatsApp එකේ තියෙන අප්ඩේට් එක. මේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් වලට කමෙන්ට් කරන්න සහ තාම channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button click කරලා bell icon එක all press කරලා තියාගන්න.